තියෙන්නේ අපේ පැත්තේ ඡායකොළ. ඉතාලපාර හදන්න යන්නේ අපි ඡායකොළ මැල්ලුම. ඔන්න මේකට අපේ පැත්තේ ඡායා කියනවා. ඔහෙලා පැත්තේ මොනවා කියනවද කියලා අපි නම් දන්නේ නැහැ. ඔන්න හීනියට කපාගත්ත ඡායකොළ ටික. හීනියට කපන්න ගිහිලා අත එහෙම කපා ගන්නව නෙවෙයි. ඒකටම ගාගත්තු පොල් ඩිංගක්. ඩිංගක් කිව්වට චුට්ටක් වැඩිපුර දාගන්න. ඒකට දාගන්න කපාගත් ලුණු, මිරිස්, නයි මිරිස් කෑල්ලකුත් තිබ්බ රතට රතේ මරු. ඔන්න අපේ ළමයා හදන්න යන්නේ ඡායකොළ මැල්ලුම. කපාගත් එකට පොල් ඩිංග දාගත්තා. මිරිස් ටික දැම්මා. ලුණු ටික දැම්මා. මොනවා කරනවද දන්නේ නැහැ. තා මොනවද දාන්නේ ඔකට? ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි. ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි චුට්ටකුත් දාන්න ඕනේ. ඔන්න ලුණු කුඩුත් දැම්මා. ඔන්න සියල්ලම දාගත්ත මිශ්‍රණය එකට කවලම් කරනවා අපේ ළමයා. මදගින්දරේ ලිපේ තියාගත්ත තාච්චියට ඔන්න මොනවද දාන්නේ? පොල් තෙල් ටිකක් අපි දාගමු. දැම්ම පොල් තෙල්. දැන් ටිකක් වෙලා ඉතින් ඕක රත් වෙන්න දෙන්න ඕන. ඔන්න දැන් රත් වෙච්ච පොල් තෙල් ටිකට දානවා මැල්ලු. දාලා ඔන්නෝම ටිකක් කූරු ගා ගන්න තියෙන්නේ. ඔන්න එහෙනම් මලව ගත්ත ඡායකොළ මැල්ලුමයි බැදලා ගත්ත කෙලවල්ල කරෝල කෑල්ලයි උයලා ගත්ත පිපිඤ්ඤා ගෙඩිය කන්න තමයි හදන්නේ දැන්. අමතකුණානේ කියන්නේ මේ බබා කොච්චි කනවා ඉවරයක් නැහැ. මේ තියෙන්නේ අපේ අක්කා දාලුත් කෑමක් හදලා බලන්න ඕනේ. කො බලන්න. මටත් දෙන්නකෝ චුට්ටක්.